ආයිබෝන් සුබම සුබ දවසක් කියලා සිළුමු දෙනාට ප්‍රාර්ථනා කරනවා. සුපුන්සද YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. දිනපතාම අඩුවට විකිරෙන නිවාසයේ ඉඩම් ගැන දැනගන්න අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ දිස්ත්‍රික් මට්ටමින් නිවාස 6ක් සහ ඉඩම් 2ක් ගැන දැනුවත් කරන්න. අපි අද බලමු පළමුවෙන් තියෙන්නේ කුමන දිස්ත්‍රික්කයේ නිවාසයක්ද ඉඩමක්ද කියලා. අද පළමුවෙන් තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ඉහළගම ගම්මානයේ පිහිටි පචස් 15ක් සහිත අලුතින්ම ඉදිකරන ලද නව නිවසක් තමයි තියෙන්නේ. මේ නිවසේ කාමර 3ක් සහ සාලය ඕපන් එක ඒ ටික පිළිවෙලටම හදලා තියෙනවා. ඒ වගේම නිවසට ජලය සහ විදුලියත් අරගෙන තියෙනවා. ඒ වගේම නිවස වටේටම ස්ථීර ගිනි සූර්යා වැටක් දාලා නිරවුල් කරලා තමයි තියෙන්නේ. මේ නිවසේ නම් ප්‍රධාන පාට මීටර් 800ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම කැකිරාව ප්‍රධාන පාට තියෙන්නේ කිලෝමීටර් 6ක වගේ දුරක්. ඉඩමේ ඔප්පුව ගැන කියනවා නම් ඔප්පුව දැන්ට හිමිකම් ප්‍රදානයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට ඊළඟට මේ ඉඩමට හම්බෙන්නේ නිරෝල් සින්නකර ඔප්පුවක්. ඒ නිසා බය වෙන දෙයක් නෑ. මේ නිවස ඉක්මනින් මිලදී ගන්න පුළුවන් කවුරු ඉන්නවා නම් කතා කරන්න කියලා මතක් කරන ගමන් මේ නිවසේ මිල ගණන් වලට යන් මේ නිවසේ මිල කියන්නේ ලක්ෂ 28ක්. ඒ නිසා මේ නිවස කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් මෙයට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අද අංක දෙකට අරන් ආවේ නුවර උඩදුම්බර පිහිටි පර්චස් 80ක ඉඩමක් සහ නිවසක් ගැන දැනුවත් කරන්න. මේ නිවසේ දැනට කාමර දෙකක් සහ කුස්සියේ වැඩ අවසන් කරලා තියෙනවා. ඒ වගේම টয়ලට් බාත්රූම් ටිකක් නිවසට අල්ලම තමයි තියෙන්නේ. ඒ වගේම මේ නිවසට ජලය සහ විදුලියත් අරගෙන තියෙනවා. මේක වගා කටයුතු කරන කෙනෙක් නම් ඒ කෙනාට ගොඩාක් වටිනවා. මොකද පර්චස් 80ක වගේ ලොකු භූමියක් තියෙනවා. ඒ නිසා මේකේ බටර් ලයින් සියල්ලම සකස් කරලා තමයි තියෙන්නේ ඉඩම වටේටම. ඒ නිසා වගා කටයුතු කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මේ ඉඩමේ දැන්ට වගාලින් දෙකක් තියෙනවා. එක වගාලින්දක් නම් ලිම් වල්ලු දාලා සකස් කරලා තමයි තියෙන්නේ. ඊටු එක නම් බැඳලා මොකොත් කරලා නැහැ. මේ ඉඩමේ ඔප්පුව ගැන කියන්න නිරෝල් සින්නකර ඔප්පුව තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝගේ නමටම මේ ඉඩම පවර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ නිවසේ මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 30ක්. මේ ලක්ෂ 30 දීලා ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් මේ නිවස සහ ඉඩම. මේ නිසා වැඩි විස්තර දැනගන්න මෙට යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා අද අංක 3 වෙනි ස්ථානට අරන් ආවේ අනුරාධපුර නොච්චියාගම අමුණුකොළේ පිහිටි පර්චස් 30ක කාමර 3ක් සහ සාලය කුස්සිය කෑම කාමරයකින් සමන්විත අංග සම්පූර්ණ නිවසක් ගැන දැනුවත් කරන්න. මේකේ කාමරයක් සහ සාලය කපරාතු කරලා වැඩ අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඊටු ටික කපරාතු කරගන්න ඕන. ඒ වගේම ඉඩමට ජලය සහ විදුලියත් අරගෙන තියෙනවා. ඒ වගේම වැසිකිලි සහ බාත්රූම් එක එළියේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඉඩමේ තියෙනවා පොල් ගස් කැඩෙන 18ක් තියෙනවා. ඒ වගේම අඹ තේක කොහොඹ දෙල් දෙහි පුවක් වගේ වටිනා ගස් වර්ග රාශියක්ම තියෙනවා. ඒ වගේම ඉඩම වටේටම නිරවුල් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම අලි කරදර නැහැ කියලා අපිට කියලා තියෙනවා. ඒ වගේම මේ ඉඩම කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ ඉඩම අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම බලපත්‍ර ඔප්පුවක් තමයි තියෙන්නේ. මේකේ මිල වෙන්නේ ලක්ෂ 30ක්. මේ මිල අඩු කරගන්න පුළුවන්. ඒ නිසා යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගෙන මේ ඉඩම මිලදී ගන්න. අද අංක 4ට අරන් ආවෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේම කැකිරාව ටවුන් එකේම මිලදී ගන්න පුළුවන් දෙමහල් නිවසක් ගැන දැනුවත් කරන්න. මේ දෙමහල් නිවස අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. එම නිසා වීඩියෝ එක අවසාන වෙනකම් ඉඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ නිවසේ යට තට්ටුවේ සාලය සහ කාමර එකක්, වොෂ්රූම් එක, නාන කාමරය, টয়ලට් බාත්රූම් මේ ටික ඔක්කොම තියෙනවා. කිචන් එකයි. ඒ වගේම උඩ තට්ටුවේ කාමර දෙකයි, සාලේ බැල්කනි එකයි ඒ විදිහටම තියෙනවා. ටයිල් කරලා තියෙන්නේ. කපරාතු කරලා නිරවුල්ව. ඒ වගේම මේ ඉඩම ඉඳන් ප්‍රධාන පාට තියෙන්නේ මීටර් 200ක වගේ පොඩි දුරක්. ඒ වගේම කැකිරාව ටවුන් එකට තියෙන්නේ මීටර් 800යි. ඒ වගේම ඉඩමේ තවත් බොහොම ගස් වර්ග බොහොම රාශියක් තියෙනවා.
ඒ වගේම මේ ඉඩම නිර්වෘල් සින්නක්කර තමයි තියෙන්නේ. මේ ඉඩම කවුරු හරි මිලදී ගන්න කෙනෙක් ඉන්නව නම් මෙයාට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා මිලදී ගන්න පුළුවන්. මිල කියන්නේ ලක්ෂ 65ක්. අද අංක 5 වෙනි ස්ථානට අරන් ආවෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේම අනුරාධපුර කැකිරාව මාමුණිය ආරම්භයව ගම්මානයේ පිහිටි අක්කර 2ක වටිනා ඉඩමක් ගැන දැනුවත් කරන්න. මේ ඉඩමේ දැනට මොකුත් වගා කරලා නැහැ. ස්ථීර භෝගයක් ලෙස මේ වෙන විට බඩරුඟු වගාවක් කරලා තියෙනවා. ඒ වගේම ඉඩම මට්ටම් කරලා නිරවුල්ව තමයි තියෙන්නේ. වැට ගහලා මේ ඉඩමේ ඉඳන් ප්‍රධාන පාරට මීටර් 800ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම මේ ඉඩමට විදුලිය ගන්නත් පුළුවන්. ලයිට් කණු 4ක් වගේ දාලා විදුලිය ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ඉඩම ගන්න කෙනාගේ නමටම බලපත්‍ර හදා ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නිසා මේ ඉඩමේ ගාන ඒගොල්ලෝ කියන්නේ ලක්ෂ 45ක් තමයි. ඒ ගාන තව ටිකක් මිල එහෙකම කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. අද 6 වෙනි ස්ථානයට අරගෙන ආවේ වවුනියාව දිස්ත්‍රික්කයේ නන්දිමිත්‍ර ගම්මානයේ පිහිටි අක්කර 1ක ඉඩමක් සහ නිවසක් ගැන දැනුවත් කරන්න. මේ නිවසේ දැනට කාමර 2ක් සහ සාලය කිචන් එක තියෙනවා. ඒ වගේම පිටතින් වැසිකිළිය සහ නාන කාමරය තියෙනවා. ඒ වගේම නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. ඒ වගේම මේ මුළු නිවසම ආවරණය වෙනසේ CCTV කැමරා පද්ධතියකුත් සවි කරලා තියෙනවා. ඒ වගේම මේ ඉඩම මිලදී ගන්න කෙනාට විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ නිවස ගෘහ භාණ්ඩත් එක්කම ඒ වගේම යතුරුපැදියක් සමග මේ ඉඩම මිලදී ගන්න පුළුවන් නිවස. ඒ නිසා ගොඩාක් වටිනවා මේ ඉඩම. මේක ගොඩාක් අඩුවට තමයි දෙන්නේ. මේ ඉඩමේ තවත් පොල් සහ කොස් අඹ ඇපල් පෙර ඒ වගේ වටිනා ගස් වර්ගත් බොහෝමයක්ම තියෙනවා. ඒ වගේම මේ නිවසේ ඔප්පුව ගැන කියනවා නම් නිරෝල් සින්නක්කර ඔප්පුවක් තමයි තියෙන්නේ. එහෙම නිසා බය නැතුව මේ ඉඩම මිලදී ගන්න පුළුවන් කැමති කෙනෙක්ට මේ නිවසේ මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 30ක්. මේ ලක්ෂ 30 දීලා මේ නිවස ඉක්මනින් මිලදී ගන්න කියලා මතක් කරනවා. අද අංක 7 වෙනි ස්ථානයට අරගෙන ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ බද්දුරගොඩ නගරයෙන් පර්චස් 15ක් සමග වටිනා නිවසක් ගැන දැනුවත් කරන්න තමයි හදන්නේ. මේ නිවසේ කාමර 2ක් සහ සාලය මුල් තැන්ගේ වැසිකිළිය සහ නාන ස්ථානය පිටින් තියෙනවා. ඒ වගේම නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. ඒ වගේම ඉඩමේ පොල් සහ තවත් වටිනා ගස් වර්ග බොහොම රාශියක් තියෙනවා. ඒ වගේම නිවසේ සිට මීරිගම නගරයට කිලෝමීටර් 7ක දුරක් තියෙනවා. දේවලුපිටිය නගරයට කිලෝමීටර් 6ක දුරක් තියෙනවා. වේයන්ගොඩ නගරයටත් කිලෝමීටර් 8ක දුරක් තියෙනවා. බදුරගොඩ නගරයටත් කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. ඒ වගේම මේ නිවස ගන්න කෙනාට නමටම ඔප්පුව හරවා ගන්න පුළුවන් සින්නක්කර නිරෝල් ඔප්පුවක් තමයි තියෙන්නේ. මේ නිවසේ මිල කියන්නේ ලක්ෂ 25ක් තමයි කියන්නේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අද අංක 8 වෙනි ස්ථානයටත් අරගෙන ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර එප්පාවල නගරයට සමීපව අඩක් නිම කරන ලද නව නිවසක් ගැන දැනුවත් කරන්න තමයි හදන්නේ. මේ නිවස පර්චස් 10ක් තියෙනවා. කාමර 2ක් සහ කිචන් එක, කෑම කාමරය සහ නාන කාමරය සහ টয়ලට් බාත්රූම් ටික එළියෙන් තියෙනවා. ඒ වගේම මේ නිවස වයරින් කරලා තියෙන්නේ. ඒ වගේම විදුලිය අරගෙන නැහැ. මේ නිවස ළඟින්ම තමයි ප්‍රධාන පාරක් යන්නේ. එම නිසා ජලය සහ විදුලිය දෙකම මේ නිවසට අරගන්න පුළුවන් කියාවක් තියෙනවා. මේ නිවසේ ඔප්පුව ගැන කියනවා නම් නිරවුල් බලපත්‍ර ඔප්පුවක් තමයි තියෙන්නේ. එම නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලෝගේ නමටම හරවා ගන්න පුළුවන් කියාවක් තියෙනවා. මේ නිවසේ මිල ගණන් කියන්නේ ලක්ෂ 25ක් තමයි කියන්නේ. අඩු මුදලකට තමයි දෙන්නේ. ඒ නිසා මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගෙන මිලදී ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.